ඔයාගේ ස්කින් ප්‍රශ්නෙට හොඳ ස්කින් ක්ලිනික් එකක් තෝරගන්නේ කොහොමද කියලා ඔයාලට තේරෙන්නේ නැහැ නේද? අද සාකච්ඡා කරන්න අපි ඒ ගැන. අද කාලේ හැමතැනම ස්කින් ක්ලිනික් තියෙනවා. ඒත් ඔයාට වැරදි ක්ලිනික් එකට ගිහලා වැරදි ට්‍රීට්මන්ට් එකක් කරොත් ඒ වෙන ඩැමේජ් එක සදාකාලික වෙන්න පුළුවන්. ඒ නිසා හරි ડોක්ටර් තෝරලා හරි තැනකින් ට්‍රීට්මන්ට් කරගන්න එක තමයි ප්‍රතිඵල ලබා දෙන්න තියෙන හොඳම ක්‍රමය වෙන්නේ. ඒ නිසා අපි හොයලා බලමු කොහොමද හරියටම හරි ડોක්ටර් කෙනෙක් තෝරගන්නේ කියලා. මෙහිදී පරීක්ෂා කරන්න කාරණා කීපයක් තියෙනවා. පළවෙනි කාරණාව සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු තෝරා ගැනීම. මොකද අපි කවුරුත් දන්නවා වෛද්‍යවරු කියන නාමයෙන් පිළිසින්න කීප වර්ගයක් ඉන්නවා. පළවෙනි එක තමයි ආයුර්වේදික වෛද්‍යවරු ඉන්නවා. දෙවෙනි එක MBBS තියෙන සුදුසුකම්ලත් බටහිර වෛද්‍යවරු ඉන්නවා. ඒ වගේම බටහිර වෛද්‍යවරුත් ඉන්නවා මේ සම්බන්ධ විශේෂ පුහුණුවක් ලත් හා නොලත්. ඒ නිසා ඔබ තෝරගන්න වෛද්‍යවරයා හරියට සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් වෙන්න ඕන. මෙහිදී මූලිකම අපි ඉන්ජෙක්ෂන්ස් වර්ගයේ දේවල් ස්පෙෂල් ක්‍රම භාවිත කරන නිසා MBBS තියෙන බටහිර වෛද්‍යවරු තෝරා ගැනීම ඉතාමත් වැදගත් කාරණාවක්. ඒ නිසා ඔබ වෛද්‍යවරයා හමුණු පළවෙනි අවස්ථාවේම වෛද්‍යවරයා MBBS තියෙන බටහිර වෛද්‍යවරයෙකු බව සහතික කරගන්න. ඉන්පසු ප්‍රතිකර්මයට යොමු වෙන්න. ඒ වගේම වැදගත්ම කාරණාව තමයි ඔබ තමයි සාකච්ඡා කරන වෛද්‍යවරයා ප්‍රතිකර්ම කරනවාද කියලා හරියට හඳුනා ගන්න. මොකද වෛද්‍යවරයා සමග සාකච්ඡාවට වැඩක් නැහැ ප්‍රතිකර්ම කරන්න වෙන කෙනෙක් නම්. විශේෂයෙන් ප්‍රතිකර්ම කරන්නේ සුදුසුකම්ලත් වෛද්‍යවරු නොවන සාමාන්‍ය පුද්ගලෙක් නම්. ඔහුට ඒ දැනුම නැති නිසා සිදුවන ප්‍රතිකර්ම නිසියාකාර සිදු වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම වෛද්‍යවරයාගේ මනසේ යෙදුණු ප්‍රතිකර්ම හරියාකාරව ඔහුට කන්වර්ට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රතිකර්ම සාකච්ඡා කරන වෛද්‍යවරයා ප්‍රතිකර්ම කිරීම ඉතාමත් වැදගත්. මොකද ප්‍රතිකර්මයේ ප්‍රතිඵල රඳා පවතින්නේ වෛද්‍යවරයාගේ තාක්ෂණික දැනුම මත නිසා. ඊළඟට වැදගත්ම කාරණාව වෙන්නේ තාක්ෂණික සහ උපකරණ. ඔබ කරන ප්‍රතිකර්ම අප් ටු ඩේට් වෙන්න ඕන. වර්තමානයේ තියෙන හොඳ ප්‍රතිකර්ම වෙන්නත් ඕන. ඒ වගේම භාවිත කරන උපකරණ. ඒ දැනුම තියෙන වෛද්‍යවරයා මේ උපකරණ භාවිත කරන්නත් අවශ්‍යයි. නැත්නම් හොඳ උපකරණ වෙන සාමාන්‍ය කෙනෙක් භාවිත කරාට ඒ නිසි ප්‍රතිඵල ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම ලොකු අවදානමක් වෙන්නත් පුළුවන්. ඒ නිසා භාවිත කරන උපකරණ සහ තාක්ෂණය පිළිබඳ අප් ටු ඩේට් වෙච්ච හොඳ තැනකට යොමු වෙන්න ඔබ දැනගන්න ඕන. ඊළඟ වැදගත් කාරණා තමයි සනීප ආරක්ෂාව සහ පිරිසිදුකම. මේදී අපි කතා කරන්නේ ක්ලිනිකේ ලස්සනයි කියන එක නෙවෙයි. ලස්සනත් වැදගත් තමයි. නමුත් මේදී වැදගත්ම වෙන්නේ ඔබට කරන ප්‍රතිකර්මය. හරියාකාරව හරි උපකරණ වලින් කරනවද ඒ උපකරණ පිළිබඳ මනාව දැනුම සහ ඒවා නිසියාකාරව මේන්ටේන් කරනවද කියන එක තමයි වැදගත් වෙන්නේ. මොකද මේ වෛද්‍යවරයා විසින් කරන ප්‍රතිකර්ම පිළිබඳ වෛද්‍යවරයා මනාව දැනුමක් තියෙන්න ඕන. ඒ වගේම ඒවා හසුරුවන ආකාරය පිළිබඳ මනාව දැනුමක් තියෙන්න ඕන. ඒ නිසා ඒ ගැන මනාව අවබෝධයක් ඔබටත් තියෙන්න ඕන. ඊළඟ වැදගත්ම කාරණාව වෙන්නේ මුළු උපදේශනය නැත්නම් කන්සල්ටේෂන් එක. මෙහිදී ඔබ ඔබේ ප්‍රශ්නේ සාකච්ඡා කරාම වෛද්‍යවරයා දෙන නිර්දේශ ගැන බලන්න. වෛද්‍යවරයාට මේ නිර්දේශන ගැන හොඳ අවබෝධයක් සහ දැනුමක් තියෙන්න ඕන. එහිදී වෛද්‍යවරයා ඔබට ඒ නිවැරදිව විස්තර කරලා දෙන්න අවශ්‍යයි. ඔබට මේ හරියට පැහැදිලිව තේරෙන්න ඕන කොහොමද මේක නිවැරදි වෙන්නේ කියලා. නැත්නම් නැවත ප්‍රශ්න කරලා අහලා බලන්න කොහොමද ડોක්ටර් මේක රියැක්ෂන් එක වෙන්නේ කියලා. ඒ වගේම ප්‍රතිකර්ම කිරීම සඳහා හදිසි වෙන්න එපා. වෛද්‍යවරයා සමග සාකච්ඡා කරලා හොඳ ප්‍රතිකර්ම තෝරා ගන්න. මොකද රෝගී තත්ත්වයට ගැලපෙන හරියම ප්‍රතිකර්ම දන්නේ වෛද්‍යවරයා නිසා වෛද්‍යවරයාගෙන් හරියම ප්‍රතිකර්ම අහලා දැනගන්න බලන්න. ඉතින් සාකච්ඡා කරලා හොඳ ප්‍රතිකර්මයට යන්න. ඔයාට ගැන පැහැදිලිකම මදි නම් සෙකන්ඩ් ඔපිනියන් එකකට යන්න. දැන් ඔයාලට තේරෙන්නේ නැති හරි වෛද්‍යවරයෙක් හරි ස්කින් ක්ලිනික් එකක් තෝරගන්නේ කොහොමද කියලා. ඒ නිසා වගේ පෙනුම සහ ලස්සන කියන්නේ ජීවිතේ වැදගත්ම සාධකයක්. මෙහිදී මුදල සහ පහසුවට වඩා හරි ට්‍රීට්මන්ට් එකක් හරි තැනින් කරගන්න එක තමයි වැදගත්ම වෙන්නේ. ඒ නිසා ඔයාගේ ප්‍රශ්නටත් හොඳ වෛද්‍යවරයෙක් තෝරලා හරි ප්‍රතිකර්ම තෝරගන්න ඔයත් සැලකිලිමත් වෙන්න.